අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ 2 tiers cake එකක් හැදුණු විදිය. ඒ cake එකත් එක්කම සර්ව් කරන්න හැදුණු කිලෝ 2 cake එකකුත් ඔයාලට පේනවා ඇති. ඉතින් මේකේ cake එකේ යට තියෙන ඩමි එකක්, උඩ තියෙන්නේ කිලෝ 1 cake එකක්. ඉතින් මේ දෙකම ribbon cake. ඉතින් මෙන්න මෙහෙම මුලින්ම ඩමි එක black color fondant වලින් cover කරගෙන tire effect එක ගන්න තමයි මේ හදන්නේ. ඉතින් tire එකේ තියෙන detailings තමයි මේ හදාගන්නේ. අපි වටේ දෙපැත්තට තියෙන tire එකේ තියෙන කෑලි වලට block එකක් හදාගෙන කෑලි කපලා තමයි මේ අලව ගන්නෙ. ඩමි එක වටේටම මේ කෑලි තමයි අපි අලවලා මේ tire එකේ effect එක ගන්නෙ. ඉතින් මේක උඩට ඊට පස්සේ අපි cake එක තියාගන්නවා. cake එක තියාගන්නේ fondant cover කරලා. පුරුදු පරිදි මම උඩට වෙනමයි වටේට වෙනමයි වෙන්න තමයි මේ fondant එක cover කරගන්නේ. ඒ වගේම මම ඔයාලට පේනවා ඇති fondant එක ටිකක් top එකට වඩා උසින් තමයි තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒක බලා ගන්න පුළුවන් ඉස්සරහට. මොකද ඒ logo එක මේකේ උඩට එනවා චුට්ටක් fill වෙන්න. ඒක ටිකක් ඇතුළට බහැලා වගේ තියෙන නිසා තමයි fondant එක උඩට වෙන්න අරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි පේන්නේ cake එක. ඊට පස්සේ තවත් රවුමක් කපලා අරගෙන තමයි මෙහෙම cake එක උඩින් තියාගන්නේ. ඊටත් පස්සේ silver dust එකෙන් color කරලා BMW logo එක උඩින් තියාගන්නවා. ඊට පස්සේ cake එකට නම happy birthday wording එක දාලා මේක finish කරගත්තා. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ cake එක හැදුනේ. ඒ වගේම මේකත් එක්ක කිලෝ 2ක ribbon cake එකක් වෙනම හැදුවා serve කරන්න. ඉතින් ඒක නම් සාමාන්‍ය විදියට butter icing cover කරලා sprinkles දාලා simple design එකකට ගියේ. මේ තමයි අපේ cake එකේ final look එක. මේක ලස්සන නම් ඔයාලා කැමති නම් ඔයාලා අදහසක් ගන්න පුළුවන් වුණා නම් like කරන්න, share කරන්න, comment කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්න, ගැටලු ඕන දෙයක් ඉදිරිපත් කරන්න. මම දන්න දේවල් ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා.